ඉතින් යාළුවනේ මම අද අපේ ගමේ අපි වැව ළඟට ආවා. වෙනනම් ඉදිරිය පොඩ්ඩක් දැන් සීමලයක් අම්මුණා. සීමල පට්ට. අමුල් නැතුව සීමල කන්න කොච්චර අඹුලුණා. ඔයාලට මම අද මං කියන්නම් මේ පොඩි රහසක්. රහසක් නෙවෙයි. දැන් හැමෝම Facebook වල ඉන්නවනේ. page හදලා තියෙනවා. ඒතර profile තියෙන Facebook. ඔයාලා දන්නවද? දැන් ගොඩක් දෙනෙක් දන්නවා Facebook වලට ගෙවනවායි කියලා. හරිද? අපි Facebook වලට ගෙවනවායි කියලා නේ අපි page හදුවේ. අපේ රස්සාවට අපේ රස්සාවේ ඉඳ තමයි මගේ page එක හදලා දුන්නේ යසුරුමල්ලි. යසුරුමල්ලි තමයි delivery යන ගමන් Facebook එක page එකට හරවලා දුන්නේ. එතකොට ඔයාලා දන්නවද? මම දැන් ගෙවනවා. දැන් Facebook page වලට profile වලට ගෙවනවා. අපිට ඉතින් ගොඩක් දැනුමක් නැහැ. දැනුමක් නැහැ. අපේ රස්සාව ඉතින් අපි රස්සාව කරන් යන්න තමයි අපි Facebook භාවිතා කරන්නේ. මම ඉන්නේ ඉතින් ප්‍රධාන නගරේ ඉඳලා කිලෝමීටර් 5ක් ඇතුලේ මම හම්බ කරන්නේ Facebook එකකින්. හරිද? Facebook එක නිසා තමයි TikTok Facebook නිසා තමයි ලෝකයක් දැන් දන්නේ මගේ බිස්නස් එක යන්නේ Facebook එකෙන්. ඒතර මට Facebook එකෙන් සල්ලි ආවත් නැතත් page එකෙන් සල්ලි ආවත් නැතත් මගේ බිස්නස් එකෙන් මම සල්ලි හොයනවා. ඒ ඔක්කොම මගේ Facebook එකේ ඉන්න යාළුවෝ නිසා TikTok එකේ ඉන්න යාළුවෝ නිසා තමයි මේ දේවල් ලැබෙන්නේ කියලා මම දන්නවා. මොකද ඒ කට්ටිය Facebook එකේ අද කැම එකක් දාලා මේ විදිහට යාළුවනේ අද ගන්න පුළුවන් කියලා දැම්මම මට ආදරය කරන මගේ කැම ගන්න කට්ටිය ඇවිල්ලා ගන්නවා. ඒතර දන්නේ නැති කට්ටියත් කමෙන්ට් දානවා. නොදන්න කට්ටියත් ෆලෝ කරනවා. ඒක තමයි මේකේ රහස. ඊට පස්සේ දැන් මේකේ ගොඩක් දුරට ඔයාලට දැන් නම් රස වැටලා තියෙන කට්ටියන්ට දැන් ගොඩක් දෙනෙක් page හදාගෙන try කරනවා මේ කඩීමට එන්න. හරිද? තාමත් පරක්කු නෑ ඔයාලට. දැන් පරක්කුයි කියන්නේ පොඩ්ඩක් දැන් හැමෝම දන්නවනේ. දැන් හැමෝම try කරනවා. ඒක නිසා කට්ටිය follow කරනවා අඩුයිනේ. එහෙම වෙන්න එපා. කෙනෙක්ගේ page එකක් like කරලා comment කරලා follow කරන තරමට තමයි ඔයාලටත් ඒ දේ ලැබෙන්නේ. දුන්නොත් දාණය ලැබෙයි නිදාණයකින්ද ඔයාලත් කාරු හරි. හරිද? මේ වගේ AI තාක්ෂණ උත් දැන් කට්ටිය වීඩියෝ හදලා දානවා. ඒ වගේම ඔයාලගේ දේ රස්සාව තියෙනනේ. ඔයාලා කරන වෘත්තිය ඒකෙන් යන්න බලන්න. හරිද? මුලින්ම Facebook එකෙන් ගෙවනවා Facebook page එක හදා ගන්න ඕන. එහෙම වෙන්නේ නැහැ. ඔයාලගේ වෘත්තියෙන් තවක් කෙනෙක්ට මොකද දැනගන්න, තවක් කෙනෙක්ට ආස හිතෙන්න එහෙම දාගන්න. උතන මුදල් ගෙවලා ෆලොස්ලා ගන්න හදන්නත් එපා. මේක හොඳට මතක තියාගන්න. එතකොට සුපිරි වැඩෝ ආවා. සුපිරි වැඩෝ ආව ඔය මුදල් අරන් දෙන්න Facebook එකේ සල්ලි අරන් දෙන්නම් කියලා ඇවිලි පිටියේ පෝස්ට් එකකුත් මමත් ගියා. එයාලගේ බයිල, ඔය රට බයිල වලට අහු වෙන්නත් එපා. හරිද? මේ Facebook කියන්නේ දැන් මම ඉස්කෝලේ පාස් රාවසර් ළමයි දන්නවා Facebook එකක් කොහොමද page එකක් හදාගන්නේ කොහොමද කියලා. මෙමය ෆෝන් එකෙම ඉන්නේ කියලාත් නැහැ. ඔයාලා කරන රස්සාව දින ඔයාලා වගා කරනවා ඇති, වඩු කාර්මිකයෝ වෙන්නේ නැති, එතකොට ඉලෙක්ට්‍රිකල්ස්, එතකොට ගෑරේජ් බාස්ලා මේ ඕන කෙනෙක්ට මාළු බාන අපේ ඒ කට්ටියන්ට පුළුවන් මේ දේ කරගෙන යන්න. හරිද? මේක අමුතුම දෙයක්. ඒතර මේ වීඩියෝ එකක් දානවයි කියන්නේත් යාළුවනේ වයිරල් වෙන ටයිම් තියෙනවා. ඒ කියන්නේ වීඩියෝ එකක් views වෙන ටයිම් තියෙනවා. අපි ඕන වෙනවා හිතුමතේ එහෙම හැම වෙලාවෙම වීඩියෝ දාන්න යන්න එපා. හරිද? මොකද අත්දැකීමක් තියෙනවා මට කෙනෙක්ට දෙයක් කියන්න තරම් අත්දැකීම් තියෙනවා. මොකද මම මේකේ දැන් අවුරුදු 6ක් 7ක් ඉඳලා මේ page වල ඉන්නවා. හැබැයි මෙහෙමයි වීඩියෝ වයිරල් කරගන්නේ කියලා මම වීඩියෝ දාලා නැහැ. මගේ වීඩියෝ වයිරල් වෙලා තියෙනවා. මිලියන ගණන් views කියපු වීඩියෝ තියෙනවා. හැබැයි හිතලා දාපුව නෙවෙයි. තේරෙනවද? හිතලා දාපුව නෙවෙයි. ඒකින්ද ඔයාලට මෙහෙමයි. අපි දෙයක් කරගෙන යනකොට සාමාන්‍ය page වල ඔය ලක්ෂ 5 10 තියෙන page වලින් අපිට ෂෙයා පාරක් වෙන්නොත් ඒවත් අර ටිකට් එකක් හදනවා වගේ තමයි. සාමාන්‍යයෙන් මගේ ලසිත් මාලිංගය මහත්තයා ලසිත් මාලිංගය දන්නවා ඇති වීඩියෝ එක ෂෙයා කරා. වීඩියෝ එක ෂෙයා කරාම යාළුවනේ ෆලොස්ලා 10000ක් ආවා ඒ ෂෙයා එකෙන්. මොකද මේක මෙහෙමයි. ඔයාලා කරන රස්සාව අනුව තමයි ෆලොස්ලා සෙට් වෙන්නේ. ඔයා මාව අවශ්‍යයි කියලා දැනගන්න කට්ටිය ෆලෝ කරනවා. ඒකින්ද මම කාරුවත් ෂෙයා කරේ නැහැ කියලා දුක් වෙන්න එපා. කාරුවත් ෆලෝ කරේ නැහැ කියලා දුක් වෙන්න එපා. තේරෙනවද? මේ ගමන හරි මේ එන නිහතමානීව යන්න ඕන. මෙම එකපාරට කඩාගෙන ඉඳගෙන යන්න ඕනේ නැහැ. වැරදි දේවල් දාන්න ඕනෙත් නැහැ. හරි දෙයක්ම යන්න බලන්න. හරි මිනිස්සු බයින තරමට තමයි අප්පිරක වැඩි. ඒකෙන්ද වැරදි දේවල් කරන්න එපා බයිනවයි කියලා. ඒ හොඳ දෙයට කොහොමවත් ප්‍රචාරෙන්නේ අඩුවෙන්. හොඳ දෙයක් කරලා ප්‍රචාරයක් ගන්න බලාපොරොත්තු වෙන්න එපා. ඒකින්ද හොඳ දේ නරක විදිහට බලන කට්ටියක් ඉන්නවා. මේකේ හැමෝම ඉන්නවනේ.
ඒකද ප්‍රතිඵල ගොඩක් එනවා. ඒකින්ද ඒවට රණ්ඩු වෙවි ඒවට මේ වෙන්න සැවෙන්න එපා. සැවෙන්න එපා. අතර Facebook page එකක් කරනකොට Messenger අනම්මනම් ඒවා කට් කරගෙන message comment දාන්න බැරි වෙන අදලා එහෙම ඕනේ නැහැ. එහෙම කරන්න ඕනේ නැහැ මේවා. මොකද අපේ මිනිස්සු මෙහෙමයි. ඉතින් දැන් කඩේට ඇවිල්ලා පේනෝන්ටත් නම්බර් දීලා යන කොල්ලෝ ඉන්නවා. ඉතින් අපි ඕවා සාමාන්‍ය දේවල් මේ සමාජය තුන සාමාන්‍ය දේවල්. එක එක්කෙනාට එක එක හැඟීම් තියෙන මිනිස්සු ඉන්නවා. දැන් එතකොට ගෑනු කෙනෙක්ගේ ෆොටෝ එකක් දාලා එයා මොකක් හරි වීඩියෝ එකක් දැම්මාම ඒකට බඩුව කියන මිනිස්සු ඉන්නවා. ඒකින්ද ඒවට සැලෙන්න එපා. මිනිස්සු ওই විවිධාකාරයෙන් අපේ ඇඟිලි පහ මේක වගේ නෑ. මේක හොඳට මතක තියාගන්න. මම නිකන් ඔයාලට views ගන්න කරනෝනේ මට views ඕනේ නැහැ. ඇත්තම මම ඔයාලට මේ දැනගන්න දේවල් කියන්නේ අලුතෙන් page හදාගෙන ඉන්න මේ ඉන්න කට්ටියන්ට කියන්නේ එහෙම මේ බය වෙන්න එපා. කාලයක් යනවා මේ ගමනට. මම දැන් සමහරට පස්සේ ආපු කට්ටිය දැන් මම ඉතින් පළොස්ලා ලක්ෂ 5 6 7 ඉතින් ඉන්නවා. ඒ කියන්නේ මම ඉතින් දුක් වෙන්නේ නැහැ. මගේ එක 75000 ඉන්නේ 75000 නෙමෙයි. මේකේ අපි ඉතින් මේකම වැල්ලා හිටියොත් ඔයිට වඩා හොයන්න නැහැ කි පළොස්ලා. යාළුවෝ හොයන්න නැහැ කි. ඒ වුණාට නෑ අපේ ගමනත් එක්ක යන ගමනන්නේ. මටම ඒ තමයි තමන්ගේ රස්සාවට මූලිකත්වය දුන්නාම රස්සාව එකට තියාගන්න රස්සාව. ඒකෙන් ගමනක් යන්න. වගාවටම වගාවට සාත්තු කරගෙන වගාව දැන් අපේ සූර්යාව ඉන්නවා. තලවිල්ල ආදරේ නංග කෙනෙක් ඉන්නවා. එතකොට මාඳුර මල්ලි කෙනෙක් ඉන්නවා වැදිගන්තොට මේ බැද්දේව ලස්සනට ගෙම ගහනවා. ඉතින් ඒක තමයි වෙන්න ඕන. ඒ වගාව ගැන දැන් අපේ උදේ කුමාරත් පටන් ගත්තා. අකිලත් පටන් ගන්නදී මම සතුටුයි. ඔයාලා දෙයක් කරගෙන CM tool එක එහෙම ලේසියෙන් එන්නේ නැහැ. අර මම දැක්ක වීඩියෝ එකක් දාලා දෙනවා. එක වීඩියෝ එකෙන් CM tool එක ආවා. මගේ එකත් ඇවිල්ලා මාස ගණනාවක් මේකේ තිබුණා. මම දන්නේ නැහැ. ඇත්ත කතාව. යසිරුමයි මේක හදලා දුන්නේ. දැන් ඩොලර් 45ක් 50ක් එහෙම වැටෙනවා. ඒක තමයි ඉතින් මාසෙට ඩොලර් 45 50ක් 100 වෙන දවසුත් තියෙනවා. ඒ කියන්නේ අන්නේ අපි වීඩියෝ දාන විදියට තමයි මේ හැම වෙලාවම තප්පරෙන් තප්පර වීඩියෝ දෙද්දා යන්න ඕනේ නැහැ. එහෙම ඕනේ නැහැ. ටයිම් බලලා අවස 6 විතර වෙනකොට වීඩියෝ එකක් අප්ලෝඩ් කරගන්න තියෙනවා මේ Facebook එකට. ඇති ඒ ටයිම් එකට ෆෝන් එකේ වීඩියෝ එකක් කට්ටිය බලන වෙලාව තියෙනවනේ. ඒ ටයිම් එකට සෙට් වෙනකොට වීඩියෝ බැලෙනවා. හරිද? මම ඔයාලට මම වටින දෙයක් කියන්නේ. ඒක නිසා හරි දෙයක් කරන්න. රට ඩොලර් වෙනවා කියන්නේ අපේ රටට හොඳයි. ඒ නිසා හැමෝම එක වගේ ඉතින් මේ සහයෝගයෙන් කරගෙන ගියොත් ගමනක් යන අපි ලකිත් ආදරේ මතක් කරන්න ඕන. ගේමක් ගහන්න යනවා. මෙහෙම මේකේ මේ අමුතුම දෙයක් නැහැ. අපි ඩේටා කාඩ් එක දාගෙන උඩා පල්ලෙහා යනවා හැමදාම මුකුත් ඕනේ නැහැ මේ සීමල කරලා කණ එක අර ගැමිය දන්නවනේ ගැමිය ඒ මහත් දැක්කන මුළු රටේම මුළු රට ලෝකෙ පුරාම ඇවිදිනවා. ඔය සෝෂල් මීඩියා එකකින් කරන්න බැරි දෙයක් නැහැ. තේරෙනවද? හොඳ පැත්තත් එහෙම නරක පැත්තත් එහෙමයි. මං කියන හොඳ පැත්තෙන් යන්න බලන්න හැමෝම. ගමනක් යන්නේ නැහැ කි ඉතින් හැමෝටම ආදරෙයි. හැමෝටම ලයික් කමෙන්ට් දාගෙන යන්න. පුළුවන් තරම් ෆලෝස් කරගන්න. එයාලා ෆලෝ කරයි කියලා ඕල නැහැ. ඔයාලට වැදගත් වෙන දේ ෆලෝ කරගන්න. ඒක තමයි වෙන්නේ. නිකන් ෆලෝස් වල සල්ලි වලට ගන්න යන්න එපා. එක එකාගේ මේවට අවු වෙන්න එපා ගැටවලට. ඔයාලා විස්තර දෙන්න එපා. දැනටත් මගේ එනවා පාස්වර්ඩ් අනම්ම නම් එනවා මගේ පේජ් වලට. ඒවට අපි ගියොත් ඉන්නේ ලොග් අවුට් වුණොත් ඉන්නේ කෙලින්ම අපේ ෂොට් එක හම්බ වෙනවා. ඒ වගේ කාලා ගන්න ඉන්නේ ඉතින් අනුන්ගේ සල්ලි අදින අනුන්ගේ දේවල් ඌරන් කන සමාජයක් ඉන්නේ. හැකර්වරු ඉන්නවා හැමතැනම. මහ බැංකුවට ගවන අපිට ගහන ගේමක්ද වා. එහෙනම් ආදරේ හැම දිනාටම වටනවා නම් ෂෙයා කරලා ඉතින් වටින නැත්නම් අතහැරලා දාපළ ඒකත් අවුලක් නැහැ.